ඇබ්බැහි වෙන ඒවා කීයක් තියෙනවද? මොකක්ද ප්‍රශ්නේ යහපතට ඇබ්බැහි වුණාම? ඇබ්බැහි වෙනවා නම් ඕන තරම් යහපත ඇබ්බැහි වුණාට කමක් නැද්ද අපි හවුද? ඇබ්බැහි වෙන්න අතාරින්න බැරි වෙන්න හුරු වෙන්න මොකේද? හොඳ දෙයට. යහපතට අර ඇබ්බැහි වෙන්න බුදුවරු දේශනා කරන්නේ සබ්බ පාපස්සා කරනන්නේ ඇබ්බැහි වෙන්න ඕන මොකේද? සියලු අකුසල් වලින් බැහැර වෙන්න ඇබ්බැහි වෙන්න. බුදුවරු උගන්වනවා. කුසලස්ස උපසම්පදා ඇබ්බැහි වෙන්න ඕන මොකේද? සියලු කුසල් කරන්න ඇබ්බැහි වෙන්න. පැහැදිලි ඇති මං හිතන්නේ. ඇබ්බැහි වෙන්න ඕන ජීවිතේ නිරන්තරයෙන් අයහපතට මිසක්කම් යහපතට මිසක් අයහපතට එහෙම නෙමෙයි. ඇබ්බැහි වෙන්න ඕන අයහපතෙන් බැහැර වෙන්න. ඇබ්බැහි වෙන්න ඕන අකුසලයෙන් බැහැර වෙන්න. මම මේ කාරණේ කියනකොටත් අපේ තරුණ මහත්තයෙක් අහලා තිබ්බ ගැටලුවක් නේද? කොහොමද ඇබ්බැහියෙන් මිදෙන්නේ? ඒ කියන්නේ අපේ මේ මල්ලි අහන යොමු කරන ප්‍රශ්නේ තමයි අපි මේ TikTok එකටයි Facebook එකටයි යොමු වෙන එක හොඳයි. ඒකේ අපිට ධර්ම කරුණු තියෙනවා නම් අපිට ඒක මෙයා වෙන්න පුළුවන් නම්. අර මහත්මයා අහනවා ජගත් මහත්මයා අහනවා එතකොට ඒ ඇබ්බැහියෙන් අපි ගැලවෙන්නේ කොහොමද කියලා. බොහොම වටිනවා. දැන් බොහොම ප්‍රශ්නේ බොහොම පැහැදිලි. ඇබ්බැහි වෙන්න ඕන හැම එකකටම ඔය ඔතන ප්‍රශ්නේ තියෙන්නේ පණිවිඩය තේරුම් ගන්න නැතුව පණිවිඩ කරුවගේ වගතුග හොයන්න ගියපුවාම. මොකද්ද කරන්න ඕන? පණිවිඩය තේරුම් ගන්න. ගොඩක් දකින්න ප්‍රශ්නයක් තමයි අර එකත් මෙහෙමම කියලා දාන්න එක වටිනවා. කාලෙන් කාලෙට නේ විවිධ හාමුදුරුවරු බණ කියනකොට විවිධ දේශනා කරනකොට ඒ උන්වහන්සේගේ තියෙන දක්ෂ පක්ෂකම මත ඇබ්බැහි වෙනවා. විවිධාකාරයි. හැබැයි මේ සිත සිතුවිලි කියන ඒවා ඒක මගේ වෙන්නත් පුළුවන් ඔබතුමාගේ වෙන්නත් පුළුවන්. කවුද දන්නේ ඊළඟ තප්පරේ අපි මොකක් කියයිද කියලා? ඒක අපිවත් දන්නේ නැහැ. අපිවත් දන්නේ නැහැ. මේවා නේ වෙනස් වෙනවා. මොකක්ද මේ ලෝකේ වෙනස් වෙන්නේ නැත්තේ? සියලු දේ වෙනස්. මොකක්ද తాවකාලික නැත්තේ? මොකක්ද සදාකාලිකව පවතින්නේ? හැම එකක්ම වෙනස් වෙන ලෝකයක් තුල මේ පෘථග්ජන අර කියනෝනේ සබ්බේ පුතුජන උම්මත්තක සියලු පෘථග්ජනය උම්මත්තකයි. පුරුදු වෙන්න. පණිවිඩ කරුවා දිහා බලන් දෙපා. පණිවිඩේ තියෙන යහපත අයහපත බලන්න.